ඔයාලගේ තතේ පයේ පොඩි පොඩි තුවාල හැදුනම බෙහෙත් දාන්නේ නැතුව ගෙවත්තෙන් නැත්තම් ගෙදර මිදුලෙන් කඩා ගන්න පුළුවන් හරි අපූර්ව ඖෂධයක් පෙන්වන්න හදන මේ කොළ විශේෂයෙන් බින්දුවක් තුවාලයකට වැක්කිරුවා නම් දවස් දෙකක් වක් කරද්දී සම්පූර්ණ සුවයක් ගන්න පුළුවන්. දිය තම්පලා කියලා තමයි මම සඳහන් කරන්නේ. ඉතින් ඔයාලගේ වෙන වෙන නමුත් ඇති මේකට අලිතලා කියලා කියනවා. ඒ වගේ නම් තියෙනවා. ඉතින් මෙන්න මේ කොළ ටිකක් අල්ල අරගෙන ඔයාලත් වත් කරලා බලන්න. පුංචි තුවාලයක් හැදුනම හැබැයි මහුන් දාන ලොකු තුවාල වලට මේව දාන්න එපා. පුංචිම සීරීමක් වුණත් දින දෙකක් දාද්දී ඉතා ඉක්මනින් සුවපත් වෙනවා. ඉතින් ඒක හරිම වටින වීඩියෝවක් ඉඳ මට හිතුණා ඔයාලට පෙන්වන්න. අපි මිදුලේ උගුලට විසි කරන මේ දේ වටිනාකම කියලා දෙන්න. ඒ වගේම තවත් දෙයක් සඳහන් කරන්න ඕන. මගේ දනිස් සමාරුවට ඒ වගේම ආතරයිටිස් වලට සංදි වේදනා වලට හොඳ බෙහෙත් පොට්ටෙන්නක් තියෙනවා. අවශ්‍ය ඔබ දන්න කෙනෙකුට මේ රෝග සියල්ලෙන් එකක් ආතරයිටිස් සංදි වේදනා කොන් දෙකක්කුම් ඒ වගේම කාර්ලේජ් අඩුකම ඒ වගේ රෝග තියෙනවා නම් අවශ්‍යයි මේ දුරකථන අංකයට කතා කරන්න බෙහෙත් පොට්ටෙන්න සහ පත්තු තියෙනවා. අවශ්‍ය ඔබට ගෙදරටම අඩුම මුදලකටම අරන් එන්නත් ලෑස්ති. ඉතින් ඔයාලා අදම පුංචි තුවාලයක් හැදුනම මේ බෙහෙත් එක පාවිච්චි කරලා බලන්න කොහොමද තත්ත්වය කියලා. ඉතින් මේ හුලන්තලා නැත්තම් අලිතලා ඒ වගේ නම් කියන මේ ශාකේ වටිනාකම ඉහළයි. ඒ බව සඳහන් කරන තමයි අද වීඩියෝ අරන් ආවේ. තවත් දවසක මේ වගේ හරි අපූර්ව වටිනාකමක් තියෙන වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් ඔයාලට සුබම සුබ දවසක්.